හායි කොහොමද? ඔන්න මම මේ අද විශේෂම දෙයක් කියන්න ආවා අම්මලා තාත්තලාට. ඒ තමයි මම මේ ළඟදී බයි කරා ඔන්ලයින් එකෙන් මැගසින් එකක්. ඒ තමයි ජෙම් සිටි මැගසින් එක. ජෙම් සිටි කිව්ව ගමන් ඉතින් හැමෝම හිතනවා මේ මැණික් ගැන විතරක් තියෙන දෙයක් කියලා. නැහැ ඒක වැරදි. මේක හොඳ අධ්‍යාපනික සංග්‍රහයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අම්මලා තාත්තලාට කියලා. ඉතින් මෙන්න මෙහෙමයි මේකේ මම කියන සාරාංශයක් විදිහට මේක තියෙන බිස්නස් ගැන. හැමෝටම මේක නිසා රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපේ හිස්ටරි එක ගැන, හෙරිටේජ් එක ගැන, ආර්ට්, එන්වයරන්මන්ට් එක ගැන බලන්න හරියම කලර්ෆුල් අනේ මේක බලන්න හරි ආසයි. මේ මැගසින් එක බලන්න මේ හොඳම ඔරිජිනල් විදිහට ෆොටෝස් දාලා තියෙනවා. බලන්න ආසයිකේ දරුවන්ට මේ මැගසින් එක. මේ මැගසින් එක කියවද්දි බලද්දි පේන මේක හොඳ විද්වතුන් පිරිසක් තමයි හදලා කරලා තියෙන්නේ කියලා. වර්තමානයේ වලට ගොඩක් වෙනස් වෙලා තියෙන හේතුව තමයි දෙමව්පියන්ට දරුවෝ මග හැරෙන අවස්ථා වැඩි, කාර්යබහුල ජීවිතයත් එක්ක ඉතින් ඒ වගේ අයටත් මේ මැගසින් එකෙන් ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. මම කියන්නේ හෙරිටේජ් එක ගැන තියෙනවා. සබරගමු විශ්වවිද්‍යාලයේ රත්න විද්‍යා පාඨමාලාව ගැන තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඉංග්‍රීසි ආටිකලු කීපයක් තියෙනවා. සිංහල විතර නෙමෙයි උන දරුවන්ට දැන් පොඩි ළමයිට එහෙම නම් නිකන් වචන කියවන්න හරි මේකේ ඒ කියන්නේ ඒගොල්ලන්ට දැනුමට යමක් ගන්න විතර නෙමෙයි නිකන් වචන කියවන ශබ්ද කරන්න හරි මේ පොත ඒ නිසා යොදා ගන්න සිය මැගසින් එක පුළුවන්. මේ අපස උසස් පෙළ විභාගය ගැන තොරතුරු තියෙනවා. දැන් අපි සබ්ජෙක්ට් එකක් තෝරන්න ගියාම පළක් අයට ඒක තේරෙන්නේ නැහනේ. අන්න ඒ වගේ සබ්ජෙක්ට් එක තෝරගන්න විදිය මෙතන ජෛව විද්‍යාව, භෞතික විද්‍යාව, මේ කලා විෂය ධාරාව හැමදාම මේක තියෙනවා. හොඳම හොඳ පොතක් එකයි මම කිව්වේ මේ මැගසින් එක අරගෙන ඔයාලා බලන්න. අම්මලට තාත්තලට දරුවන්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක් විදියට මේ මැගසින් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලත් එකපාරක් හරි අරගෙන බලන්න. ඉතින් ඒකයි මම කිව්වේ මේ ගොඩක් දේවල් මේක කියන්නේ මේ පොඩක් රටින් පිට දේවල් පවා මේකේ තියෙනවා. අයිෆල් කුණ සොරාගත් වික්ටර්ගේ කතාව. ඉතින් හැමදේම මම හිතන්නේ මේක කිසිම පාඩුවක් නෑ. මේක රුපියල් 1000ක් විතරයි වෙන්නේ එක මැගසින් එක. අවුරුද්දට මැගසින් 3ක් නිකුත් කරනවා. ඉතින් 1000ට දෙන්න පුළුවන් මැගසින් එකක් නෙවෙයි කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් මේක try කරන්න මම නම් කියන්නේ පොඩක් අරගෙන බලන්න. එකපාරක් ගත්තොත් ආයේ ගන්න පොතක් මැගසින් එකක්. ඉතින් මම ඔයාලට කියනවා මේක පොඩක් try කරලා බලන්න. මේ අනුමි බලන්න. ලංකාව ගැන තියෙන විස්තර. දරුවන්ට නිකන් කියවුවත් මේ වගේ පොතක් පාඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලත් මම වගේ මේ මැගසින් එකක් buy කරලා බලන්න.